අද අපි බලන්න යන්නේ ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය වෙනස් කරපු ලෙජෙන්ඩරි ෆිල්ම් එකක් ගම්පෙරළිය. ගම්පෙරළියක් මෙය ශ්‍රී ලංකාවේ අතිශය විතගත් ක්ලාසික් චිත්‍රපටයක්. මෙය අධ්‍යක්ෂණය කළේ ලෙස්ටර් ජේම්ස් පිරියස් විසින්. කතාව ලියවෙලා තියෙන්නේ මාටින් වික්‍රමසිංහගේ ජනප්‍රිය නවකතාව ඇසුරෙන්. ගම්පෙරළියා කතාව කෙටියෙන් කතාව සිදුවෙන්නේ ශ්‍රී ලංකාවේ පරණ ගැමි වංශවත් පවුලක් වටා. ඒ පවුලේ දියණිය වන නන්දා ධනවත් පවුලක හැදුනත් ඇයගේ හිත ඇදිලා යන්නේ තමන්ගේ ගෙදර වැඩ කරන තරුණයා වන පියල් වෙත. නමුත් ඒ කාලේ සමාජයේ තිබුණුන් පන්ති භේදය සහ වංශගත අභිමානය නිසා අවුන් දෙදෙනාගේ ආදරය පහසුවෙන් එකතු වෙන්නේ නැහැ. නන්දාගේ පවුල තම වංශය ගෞරවය රැකගන්න උත්සාහ කරන අතර කාලයත් එක්ක ඒ පරණ වංශවත් ජීවිතය ටිකෙන් ටික කඩා වැටෙන්න පටන් ගන්නවා. මහන්සි වෙලා ජීවිතේ ඉදිරියට යනවා. සමාජය වෙනස් වෙද්දී මුදල් සහ බලය තිහෙන අලුත් පන්තියක් ඉදිරියට එනවා. අන්තිමේදී නන්දා සහ පියල්ගේ ජීවිතත් ඒ වෙනස්කම් එක්ක අලුත් මගකට යනවා. මෙම ෆිල්ම් එකේ විශේෂත්වය තමයි පරණ ශ්‍රී ලාංකික ගම්මාන ජීවිතය නැචුරල් විදියට පෙන්වීම. ආධාර කතාවක් ඇතුලේ සමාජ වෙනස්කම් පෙන්වීම පරණ ලෝකයක් අවසන් වෙලා අලුත් ලෝකයක් ආරම්භ වෙනවා කියන අදහස ගැඹුරින් දැනෙන්න සලස්වන එක. ගම්පෙරළිය කියනේ ආධාර කතාවක් විතරක් නෙවෙයි පරණ ශ්‍රී ලාංකික සමාජයක් බිඳ වැටෙන හැටි පෙන්වන සිනිමැටික් මාස්ටර්පීස් එකක්.